ඔයා හැමතිස්සෙම ඕනවට වඩා පැහැදිලි කරන්න යන හින්දයි මිනිස්සුන්ට ඔයාව අගයක් නැති වෙන්නේ. යාළුවෝ අතරේ, ජොබ් එකේදී නැත්නම් රිලේෂන්ෂිප් එකකදී ඔයා සාධාරණයි කියලා පෙන්වන්න එකම දේ ආයෙ කියපු වාර ගන්න මතක් කරලා බලන්න. අන්තිමට උනේ ඔයාව ඕනවට වඩා සාමාන්‍ය කෙනෙක් ගන්නට වැටුණෙක විතරයි. මනෝවිද්‍යාත්මකව ඔයා ඕනවට වඩා කතා කරද්දී අනිත් අයට හිතෙන්නේ ඔයා එයාලගේ අනුමැතිය බලාපොරොත්තු වෙනවා කියලා. ඒත් ඔයා ප්‍රශ්නයකට එක වචනයෙන් හරි නිහඬතාවයෙන් හරි උත්තර දෙද්දී බලය ඉබේම ඔයාගේ අතට එනවා. අඩුවෙන් කතා කරන කෙනෙක් දිහා මිනිස්සු බලන්නේ බයෙන් නෙමෙයි, ලොකු ගෞරවයකින්. මොකද එයාලට ඔයා හිතන දේ තේරුම් ගන්න බෑ. ඔයාගේ අගය වැඩි වෙන්නේ ඔයා කියන වචන ගානින් නෙමෙයි, ඔයා නොකියා ඉතුරු කරන දේවල් වලින්. ඊළඟ පාර කවුරු හරි ඔයාව කෝප ගස්සද්දි කෑ ගහන්න නැතුව එක තප්පර 5ක නිහඬතාවයක් තියලා බලන්න. වෙනස ඔයාටම තේරෙයි. ඔයා අන්තිමට ඕනවට වඩා කතා කරලා පසුතැවුනේ කවදද? අද මේක මතක් කරලා කමෙන්ට් කරන්න.